සදුන් කපුරු සුල්ලන් රොදේ පිරුවට හැඳලා වැතුම් පඩුරු දෝත දරා දේවයාතිකා යදුම් හඬින් කම්පිත වීදිවනෙත් බැසිලා කඩතිර හැර බලනු මැනේ දෙවොල හිස් වෙලා පිළිපි දෙපා ගැටුණු බිමේ කහදිය ඉසලා රන්කවනු පිදවුම් තටු සිරස හායි කොහොමද ඔයාලට අදත් ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අන්න ඉතින් අලුත් අවුරුද්දේ ඉස්සෙල්ලාම vlog එක තමයි මම අරගෙන ආවේ. ඉතින් මම ඔයාලා හැමෝටම ලැබුවා වූ අලුත් අවුරුද්ද සාමයේ සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මේ ජනවාරි 1 වෙනිදා ඉතින් මම 1 වෙනිදා තමයි කොකිස් හදන්න ගත්තේ. ඉතින් 31 වෙනිදා රෑට කොකිස් හදනවා කියලා හිටියට හදන්න උන්නේ මොකද මම ටීවී එකේ ඔය යන එක ප්‍රෝග්‍රෑම් තියෙනවනේ. ඒව බල හිටියා. ඉතින් කොකිස් හදන්න පරක් වුණා. ඉතින් මම තෙල් තාච්චියත් ලිපේ තියද්දි 12ක් පහ වෙලා. ඒ කියන්නේ අලුත් අවුරුද්ද උදා වෙලා තිබුණේ. ඉතින් මම කමන්නේ කියලා ඉස්සල්ලාම ඔන්න කොකිස් හදන්න තමයි ගත්තේ. මම මේ පළවෙනි වතාවට තමයි කොකිස් හදන්නේ. මීට කලින් මම කවදාවත් කොකිස් හදලා නැහැ. ඉතින් බයෙන් තමයි හැදුවේ. හරියට හදාගන්න පුළුවන් වේද කියලා. හැබැයි ඉතින් අවුලක් වුණේ නැහැ. හොඳට තිබුණා. මම හිතුවේ කොකිස් ගැලවෙන එකක් නැහැ කියලා මං ගාව තියෙන අච්චුවෙන්. ඉතින් මං අපේ අම්මා ගාව තිබ්බ non-stick ඔය අච්චුව ඒක ඉල්ලගෙන ආවා. ඉතින් ඒකෙන් නම් ඉක්මනට ගැලවෙනවා. ඒක නිසා ඉතින් අවුලක් වුණෙත් නෑ. ඔය තියෙන ඉතින් මං හදාගත්ත කොකිස්. මම කොකිස් හදලා වැඩ ඔක්කොම ඉවර කරලා නිදාගද්දි පාන්දර 2ක් පහ වෙලා තිබුණා. ඉතින් බබාත් අවදි වුණාට පස්සේ උදේ තමයි අපි කිරි උතුරන්න ගත්තේ. දැන් ඉතින් අපේ අයියා ඔය ලිප පත්තු කරන ගමන් තමයි ඉන්නේ. දැන් නම් ඉතින් බබාත් අවදි වෙලා තමයි ඉන්නේ. එයා ඉතින් ඔතනට වෙලා වාඩි වෙලා බලාගෙන ඉන්නවා. ගිය අවුරුද්දේ කිරි උතුරද්දි ඉතින් බබා ගොඩක් පොඩි. එයාට ඉතින් තේරෙන්නේ නැහැ වැඩිය. මේ අවුරුද්දේ නම් ඉතින් එයාට පොඩ්ඩක් දැන් තේරෙනවානේ. ඉතින් එයා ඔය බලාගෙන ඉන්නේ කිරි උතුරනකන්. ඉතින් ඔය විදිහට 2026 අලුත් අවුරුද්දේ අපි තුන්දෙනා එකතු වෙලා කිරි උතුරන්න තමයි දැන් හදන්නේ. ඉතින් මේ වෙලාව ඉතින් අපි හැමෝටම 2026 අවුරුද්ද සුබ වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් 2026 අවුරුද්ද බලාපොරොත්තු ගොඩක් තියෙනවා. ඉතින් හැමෝටම බලාපොරොත්තු තියෙනවානේ. ඉතින් ඒ බලාපොරොත්තු හැම එකක්ම හැම දෙනාගේම ඒ ආකාරයෙන්ම 2026 අවුරුද්ද ඉවර වෙන්න කලින් ඉෂ්ට කරගන්න පුළුවන් වෙන්න කියලා ඉතින් මම ප්‍රාර්ථනා කරනවා. බබා ඉතින් ඔතනට වෙලා ආසාවෙන් තමයි ඉන්නේ කිරි උතරනවා බලන්න. එයාටත් ඉතින් ඒක අලුත් අත්දැකීමක්නේ. කලින් කිරි උතරනකොට ඉතින් එයා ගොඩක් පොඩි. එයාට ඉතින් තේරෙන්නෙත් නෑනේ එතකොට. අපි තුන්දෙනා ඉතින් දැන් මෙතනට වෙලා වාඩි වෙලා කිරි උතරනකම් බලාගෙන ඉන්නේ. දැන් නම් ඉතින් කිරි උතරන්නත් ළඟයි. මම මේ වෙලාවේ කිරිබත් හදන්න ඔක්කොම ලෑස්ති කරලා තමයි තියෙන්නේ. දැන් බත් එකත් ලිපේ තියලා තියෙන්නේ. පොල් ගාලා ඔක්කොම රෙඩි කරලා තියෙන්නේ. ඉතින් කිරි ඉතුරුවාට පස්සේ මම කිරිබත් එක හදන්න යන්නත් ඕනි. ඔන්න ඔය විදිහට තමයි 2026 අලුත් අවුරුද්දේ අපි තුන්දෙනා එකතු වෙලා කිරි ඉතිරුවේ.
ඊට පස්සේ ඉතින් කිරිබත් එකත් හදලා කට්ට සම්බෝලයකුත් හදලා ඉස්සල්ලාම කොටස මම බුදුන්ට තමයි පූජා කරේ. ඊයේ ඉතින් මම ටවුන් ගිහින් එද්දි කේක් අරන් ආවා. ඒ කේක් කෑල්ලකුයි මම හදාගත්ත කොකිස් කිරිබත් එහෙම තියලා බුදුන් වැඳලා ඉවර වෙද්දී ඔන්න අපේ අම්මලත් ආවා අපේ ගෙදර. ඉතින් එයාලටත් ඒ දීලා කිරිබත් එහෙමත් කන්න දීලා අපි දැන් මේ හදන්නේ කතරගම යන්න. අපි ඉතින් හැම අවුරුද්දෙම ජනවාරි 1 වෙනිදාට කතරගම යනවා. ඒක ඉතින් හැම පාරම කරන දෙයක්. ඉතින් උදේට කිරි උතුරවලා කිරිබත් හදලා කාලා ඊට පස්සේ ඉතින් කතරගම තමයි යන්නේ. අපි කතරගම යන්න උදේ 10 මාට 11ට විතර තමයි ගෙදරින් පිටත් උනේ. අපේ අම්මලයි අයියලාගේ අම්මලයි එතකොට අපි 3 දෙනයි තව අපේ ආච්චිත් ආවා කතරගම යන්න. බලන්නකෝ ඉතින් කතරගම යන පාරේ ඉන්න කට්ටිය කවුද කියලා. මෙයාලා නම් ඉතින් කිසි අඩුවක් නෑ. බුත්තල කතරගම පාර නම් අලින්ගෙන් කිසි අඩුවක් නැහැ. ඉතින් එයාලා පාර මැදටම ඇවිල්ලා ওই විදිහට කෑම ඉල්ලන්නේ. ඉතින් දැන් වනජීවී කෙනොත් තහනම් කරලා තියෙන්නේ යාලට කෑම දෙන එක. ඉතින් ওই විදිහට බයෙන් තමයි අපි මේ පාරේ ගියේ. ඉතින් අපි ඉස්සල්ලාම සෙල්ල කතරගමට තමයි ආවේ. සෙල්ල කතරගම ඉඳලා කතරගම මහදේවාලට යන්න තමයි දැන් යන්නේ. ඉතින් අද නම් වැඩි සෙනගක් නැහැ. වෙනද නම් මීට වඩා සෙනග ඉන්නවා ජනවාරි 1 වෙනිදාට. ඉතින් අද වෙනද තරම් සෙනගක් හිටියේ නෑ. අපේ අම්මා ඒටි කෑම පාර්සල් ටිකකුත් හදාගෙන තමයි ආවේ. ඔය කතරගම යද්දි පාරේ ඉන්නවා පොඩි ළමයි එහෙම. ඊට පස්සේ ආච්චිලා සීයලා වයසට ගිය කට්ටිය එහෙම ඔය පාරේ ඉන්නවා. ඉතින් අන්න ඒ කට්ටියට දෙන්න කියලා හිතාගෙන තමයි කෑම පාර්සල් අරගෙන ආවේ. හැබැයි ඉතින් අපිට කවුරුත්ම හම්බ වුණෙත් නැහැ. දැන් ඒ කට්ටිය නෑ කියලා ඔතන ඉන්න එක්කෙනෙක් අපිට කිව්වා. ඒ කට්ටියව අයින් කරලාලු දැන් තියෙන්නේ. ඒ කට්ටියට ඔතන ඉන්න දෙන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ ඉතින් අපි කෑම පාර්සල් ටික ඔය අතු ගන්න එහෙම ඉන්න කට්ටියට තමයි දුන්නේ. දැන් කලින්ට වඩා කතරගම එහෙම ගොඩක් වෙනස්. දැන් ගොඩක් දේවල් අලුතින් හදලා තමයි තියෙන්නේ. කලින්ට වඩා ගොඩක් ලස්සනයි. සෙල්ල කතරගමත් ඒ වගේ තමයි ගොඩක් ඒවා හදලා දැන් තියෙන්නේ අලුතින්. ඉතින් හරිම ආසයි දැන් යන්න. අපි ඉස්සෙල්ලම කිරිවෙහෙර වැඳලා තමයි දේවාලට යනවා කියලා හිතුවේ. ඉතින් දැන් අපි මේ කිරිවෙහෙරට යන ගමන් තමයි ඉන්නේ.
අපි එද්දි මල් එහෙම අරගෙන ආවේ. හැබැයි ඉතින් ඔතන ඔය කඩවල් වල තියෙනවනේ නෙළුම් මල්, ඕලු මල්. ඉතින් ලස්සන මල් වර්ග තියෙනවනේ. ඉතින් අපි හිතුවා ඒ වගේ මල් ටිකක් අරගෙන යනවා කියලා කිරිවෙහෙර වඳින්න. ඉතින් දැන් ඔය අපේ අම්මලා එහෙම මල් ගන්න ගමන් තමයි ඉන්නේ. අපේ මල්ලි නෙළුම් මල් 18ක් පූජා කරන්න බාර වෙලා තිබුණා. ඉතින් ඒකටත් මල් ඔතනින් තමයි අපි ගත්තේ. ඊට පස්සේ ඉතින් අපි ඉස්සෙල්ලම පහන් පත්තු කරන්න තමයි ආවේ. අපි බිම තමයි පහන් පත්තු කරේ. මොකද පහන් කණුවල ඔක්කොම පහන් පත්තු කරලා දැන් පත්තු කරන්නත් තැන් නැහැ. ඉතින් කට්ටිය ගොඩක් බිම තමයි පහන් පත්තු කරලා තිබුණේ. ඉතින් ඒක නිසා අපිත් ඔතන බිම තමයි පහන් ටික පත්තු කරේ. ඉතින් අපි මෙතන පහන් ටික පත්තු කරලා ඉවර වෙලා කිරිවෙහෙරට ගිහිල්ලා බුදුන් වැන්දා. අපි දැන් මල් පහන් පූජා කරලා බුදුන් එහෙම වැඳලා දැන් කතරගම මහ දේවාලයට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් අපේ බබාට තනියම යන්න ඕනලු. ඉතින් එයා ඔය තනියම දුවනවා. ඉතින් අපි ඔය මල් කඩවල් වල දැන් තියෙනවා පළතුරු වට්ටි එහෙම ගන්න. ඉතින් අපි ඒ තැනකින් පළතුරු වට්ටිත් ගත්තා දේවාලයට අරගෙන යන්න. ඉතින් ඒ කඩවල් වල පළතුරු වට්ටි එහෙම ගන්න තිබුණ නැහැ. මල් විතරනේ ගන්න තිබුණේ. ඉතින් දැන් නම් පළතුරු එහෙම ගෙනල්ලා තියෙනවා. අපි ඉතින් දේවාලෙට ගිහිල්ලා පළතුරු පූජා එහෙම තියලා ඉතින් දැන් මේ කිරින්දට යන්න තමයි පිටත් උනේ. ඉතින් දේවාලවල එහෙම වීඩියෝ කරන්න එහෙම දෙන්නේ නැහැ. ඉතින් අපි යන අතරමඟ තැනක නතර කරලා බත් කාලා තමයි කිරින්ද යන්න පිටත් උනේ. ඉතින් අපේ අම්මා දවල්ට කන්න බත් උයාගෙන ඇවිල්ලා තිබුණා. किया दिन वरद सोया एदा दुन्न आदर लोके हदे जस्म दूर गला हमायन मारुत गिन्ने सदा कल्म अतर दमा कोई तुले निदिगे सुवया हरे हा दुतिया निकुलो निदा ඔබ වසිතා සනසු. කිරින්ද ගාවට ඇවිල්ලා තමයි ඉන්නේ. ඉතින් මේ වෙලාවේ පොඩ්ඩක් වහින්නත් වගේ පොඩි පින්නකුත් යනවා. ඉතින් ඒක නිසා පොඩ්ඩක් වෙලා බබාව වෑන් එක ඇතුලේ තියාගෙන හිටියා.
අපි ඉතින් ඔතනට වෙලා චූටි වෙලාවක් ඉඳලා අපි ආපහු ගෙදර යන්න පිටත් වුණා. අපි ගෙදර එන අතරමඟ තැනින් තැනට වැස්ස තිබුණා. ඉතින් එක දිගටම වහින්නෙත් නෑ. ඉතින් අපි රෑ එන ගමන් කඩෙන් පාන් අරගෙන ආවා ගෙදර ඇවිල්ලා කන්න. ඊට පස්සේ ඉතින් අපේ ගෙදරට ගිහිල්ලා රෑට පාන් කාලා එහෙම අම්මලා ඊට පස්සේ තමයි ගෙදර යන්න ගියේ. ඔන්න ඉතින් ওই විදිහට තමයි මගේ ජනවාරි 1 වෙනිදා ගත වුණේ. ඉතින් මං ආයෙමත් ඔයාලා හැම දිනාටම ලැබුවා 2026 අවුරුද්ද ජයෙන් ජයම වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්. අමතක නොකර මගේ channel එක subscribe කරන්න. Bye.